අම්මිය බහැලා දීවද ට්‍රැක් එකේ දුවන්න කියලා නෑ. මෙයා මොකද කරන්නේ? තාත්ති දුවන්න කියලා කෑ ගහන එක තමයි කරන්නේ. ඉස්කෝලේ එක ස්පෝර්ට් මීට් එක. හරිද? ඔය ස්පෝර්ට් මීට් එකේ ඉස්කෝලේ ඉන්න එක චරිත ඉන්නවා. හරිද? මීට් එකට බහැලා වැඩ කරන සෙට් එකක් ඉන්නව වෙනවද? තවසෙත් එකක් ඉන්නවා බුලමයි ගහන්නේ. හරි අපේ අයියන් හරි සූරයි යකඩ උනන් දෙකට කපයි. ඔය වගේ එන්න කතා අතර කියලා ඉතින් මේ වැඩ දාන කට්ටිය ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා ආදරය කරන කවරෙකමට ගොල් මීටර 100 දුවන්න දාලා ප්‍රැක්ටිස් කරන මිනිස්සු නෑ. අර දුවන්න බෑ. උට දුවලත් නෑ. මූවෙන් ප්‍රැක්ටිස් කරන මිනිස්සුෙකුත් නෙවෙයි දුවන්න පුළුවන් නම් ක්‍රීඩා කරනවනේ. අර උට පුළුවන් එක තමයි මෙතන මේ කර හිටියේ. හරිද? දැන් මේ සුදාමි බලාගෙන ඉන්න. අර දැන් තාත්තිට සෑහෙන ප්‍රශ්න මේ සුදාමි බලාගෙන ඉන්නේ. අම්මිගේ ශක්තියත් මට තියෙනවා කියලා මොකද කරන්නේ? ඕනේ වාක් සෙට් ගෝ කියප හැටියේ මුළු ඇඟේම තියෙන හයිය දානවා කකුල් දෙකට. මිනිහා ගිහිල්ලා මේ වෙලාවේ උත්තරේ කරුද? සුදාගෙන කියන්නේ. අර එහෙනම් අර සුදාත්තිගේ මේ මීටර 100 දුන්න කතාවෙන් ඔන්න ඔය වැඩේ ගොඩ දා ගන්න ඕනේ. රයිට්. අලුත් මාතෘකාව අපේ අලුත් මාතෘකාවගේ අලුත් කොටස උත්ප්‍රේරක. රයිට්. දැන් ඔක්කොම කලින් අපි දැනගන්න ඕනේ පුතා මේක ඔයාලා අලුත් මාතෘකාවක්. මොකද උත්ප්‍රේරකයක් කියන්නේ කියලා. හරි. දැන් මෙච්චර වෙලා කතා කරා රසායනික ප්‍රතික්‍රියා කියලා රසායනික ප්‍රතික්‍රියා වර්ග 4ක් කතා කරා. මොනවද? ඒක සංයෝජන ප්‍රතික්‍රියා, වියෝජන ප්‍රතික්‍රියා, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. රයිට්. දැන් එතකොට මේ ඔයාලට විශේෂයෙන් උත්ප්‍රේරක ගැන කතා කරන්න තියෙනවා මෙන්න මේ පාඩමේ පදාර්ථ විකාරස් පාඩමේ. අපි දැනගන්න ඕනේ පුතා මොකද්ද මේ උත්ප්‍රේරකයක් කියලා කියන්නේ කියලා. හරි මම පොඩි හොඳ උදාහරණයක් එක්ක කියලා දෙන්න. ඉස්සෙල්ලා අපි මොකද්ද මේ තියරිටිකල් පාර්ට් එක තමයි අර දැක්කීම් බලමු මොකද්ද කියන්නේ කියලා. ඉතින් ළමයි මොකක් හරි x සහ y කියලා ද්‍රව්‍ය දෙකක් ප්‍රතික්‍රියා කරලා හදනවා කියලා z කියලා ද්‍රව්‍යයක්. හරිද? මේක රසායනික ප්‍රතික්‍රියාවක්. හරිද? මේක පොදු සමීකරණයක් මම මේ ගත්තේ. වම් පැත්තේ තියෙන ප්‍රතික්‍රියක ටික දකුණු පැත්තේ තියෙන්නේ ප්‍රතිඵල ටික. හරිද? මේක නම් ප්‍රතික්‍රියක දෙකයි ප්‍රතිඵලයක විදිහට. හරිද? අපි හිතමු ළමයි මෙන්න මේ සියලුම ප්‍රතික්‍රියක වැය වෙලා ප්‍රතිඵල හදන්න යනවා කියලා මිනිත්තු 5ක්. හරිද? ප්‍රතික්‍රියක ටික වැය වෙලා ප්‍රතිඵල හදන්න යනවා මිනිත්තු 5ක කාලයක් ගත වෙනවා. හරිද? මට පුළුවන් හරිද මෙන්න මේ ගත වෙන කාලය අඩු කරලා ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය වැඩි කරලා කාලය අඩු කරනවා කියන්නේ වේගය වැඩි වෙනවනේ. හරිද? වේගය වැඩි කරලා මෙයාගේ ශීඝ්‍රතාවය වැඩි කරා. ඒක කරන්න මම ඔන්න ඔය පද්ධතියට බාහිරින් දානවා m කියලා තව මොකක් හරි ද්‍රව්‍යයක්. හරිද? m කියලා ද්‍රව්‍යයක් මූල ද්‍රව්‍යයක් එහෙම නැත්නම් සංයෝගයක් මොකක් හරි දානවා. හරිද? මෙන්න මේ දාන එක්කනට අපි කියනවා උත්ප්‍රේරකයක් කියලා. හරිද? ආයෙ මම කියන්නම් රසායනික ප්‍රතික්‍රියාවක් තියෙනවා. එයා යම්කිසි වේගයකින් සිද්ධ වෙනවා. හරිද? එයාගේ වේගය වැඩි කරන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය වැඩි කරන්න අපි දාන බාහිරින් ඒකට ද්‍රව්‍යයට අපි කියනවා උත්ප්‍රේරකයක් කියලා. උත්ප්‍රේරකයක ලක්ෂණ තියෙනවා දෙකක්. ප්‍රධාන ලක්ෂණ දෙකක්. හරිද? එකක් තමයි මෙයා අනිවාර්යෙන් මේකේ වේගය වැඩි කරනවා. වේගය වැඩි කරයි. එතන වේගය නේ මේක ශීඝ්‍රතාවය. හරිද? මෙයාගේ ශීඝ්‍රතාව කොහොමද අපේ ශීඝ්‍රතාව මෙහෙමනේ. ශීඝ්‍රතාව මෙහෙමද කොහොමද ගමන්නේ? ශීඝ්‍රතාව වැඩි කරනවා. හරිද? ඊළඟ දේ තමයි මෙයා ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. හරි. අපි හිතමු මෙන්න මේ m කියන එක්කෙනාගෙන් මම ග්‍රෑම් 3ක් විතර දාන්නේ කියලා මුලින්ම. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට කලින්. හරිද? මේ පද්ධතියට මම දානවා m කියන ද්‍රව්‍යයෙන් ග්‍රෑම් 3ක්. හරිද? එයා දාලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා කියන්නේ මේ xy ඔක්කොම වැය වෙලා 100%ක් වැය වෙලා z 100%ක් හදුනාට පස්සේ අපිට අර පද්ධතියෙන් හරියටම දශමයට කිරලා මනලා ගන්න පුළුවන් මෙන්න මේ m ග්‍රෑම් 3. ඒ කියන්නේ මෙයා ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. එහෙනම් මම කියනවා උත්ප්‍රේරකයක් කියලා කියන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ප්‍රතික්‍රියාවේදී වැය නොවන පද්ධතියට බාහිර එකතු කරන ද්‍රව්‍යයට අපි කියනවා මොනවා කියලාද? උත්ප්‍රේරක කියලා. හරි. ඕක අපි මෙහෙම මේ පොඩක් පොඩි උදාහරණකින් අඳුරගමු. පොඩි කතන්දරයක් කියලා. හරි. මේ බලන්න. ඔන්න හිතන්න තියෙනවා ඉස්කෝලේ එක ස්පෝර්ට් මීට් එකක්. හරිද? ස්පෝර්ට් මීට් එකක් තියෙනවා. ඔන්න මීටර 100 දුවන තරගයක් තියෙනවා එදා දවසේ. හරිද?
නිවාස තුනක් තියෙනවා ඉස්කෝලේ. දැන් ඔයාලට ඔන්න මතක් වෙන්න ඕනේ ස්පෝර්ට් මීට් එක මේ වගේ පොඩි කාලෙක තරගයක් තියෙන වෙලාවකදී තියෙන වෙන දේවල්. හරිද? ඔය ස්පෝර්ට් මීට් එක ඉස්කෝලේ ඉන්න එක චරිත ඉන්නවා. හරිද? මීට් එකට බහලා වැඩ කරන සෙට් එකක් ඉන්නවා වෙනම. හරිද? ඒගොල්ලෝ ඉතින් ඔය මේ ක්‍රීඩා භාණ්ඩ ගේනවා, නිවාස හදන්න කැප වෙලා, දායකත්වයේ සපයනවා. එතකොට තව මොනවද? ගුරුවරුත් එක්ක එකතුලා තව ඉතින් මේ තමන්ගේ නිවාස දිනවන්න එක වැඩ කරනවා. හරිද? ඒගොල්ලෝ සිරාවටම එකට කැප වෙලා වැඩ කරනවා. හරිද? තව සෙට් එකකින් නම් බුලමයි ගහන්නේ. හරිද? ඉස්කෝලේ එනවා නෑවිත් ඉන්නේ නෑ. හරිද? අනිවාර්යෙන් සාමාන්‍ය කට්ටිය ඉස්කෝලේ එනවනේ. හරිද? කොල්ලෝගෙන් ලොක්කෝ ඉස්කෝලේ යනවා ස්පෝර්ට් මීට් කාලේ වෙනදට වඩා හොඳට. නමුත් මේ ඒව ක්‍රීඩා කරන්නේ නැහැ. හරිද? එක්ක පොඩ්ඩක් මේ සෙට් එකක් අයිනට ගලා පොඩි ගහක් මුලට පොඩි කයියක් දානවා. එහෙම නැත්නම් ඔය දන්නවනේ ඉතින් එක වැඩ කරනවා. හරිද? තව කොටාසයක් ඉන්නවා ආරගොල්ල තමයිවත් කරනවා. නෝද? චිය කරන සෙට් එකක් එහෙමත් ඉන්නවා. හරි කියන්නේ දුවනකොට දුවන්න අයියෙන් දුවන්න එහෙමයි අපේ අයියෙන් හරි සූරයි යකඩ උනන් දෙකට කපයි. ඔය වගේ එන්න කතා අතර කියලා ඉතින් මේ වැඩ දාන කට්ටිය ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා ආදරය කරන කට්ටිය. හරිද? ආදරය කරන මේ හොඳ කාලයක් ඒ කාලේට ඉතින් මම මේ සමාජගත කරවන්නේ හරි ඉතින් දන්නවනේ ඉතින් ඔක ඒ කාලේ නම් තව ඉස්සරහට ඔක වෙන දෙයක් තමයි. හරි මේ කොහොමරි කමන්නේ මේ ඒ වගේ මේ ජෝඩුත් ඉන්නවා. හරිද? කොහොමරි කමන්නේ ඕන දැන් ස්පෝර්ට් මීට් එකේ මීටර 100 දුවන දවසේ දැන් අපි ගමු ABC කියලා. හරි නිවාස තුනක් තියෙනවා. නිවාස තුනෙන් දෙන්නෙක් හරි දුවන යොම් දෙන්න ඉන්නවා. හරිද? C නිවාසේ තුන්වෙනි එකාගේ දුවන එකක් නැහැ. හරිද? ඒක මේ කයි වෙලා නැතුව හරි නැත්තම් හොයාගන්න වරේක මට කොහරි මීටර 100 දුවන්න දාලා ප්‍රැක්ටිස් කරන මිනිස්සු නැහැ. හරිද? දැන් මොකද කරන්නේ? ක්‍රීඩා නායකයා හරි නායිකාව හරි සාමාන්‍යයෙන් 12 13 වසර වගේ මේ ළමයින් ගන්නවට. හරිද? ඒගොල්ලෝ අහකට දුවනවා මෙහාට දුවනවා කොයි මේ මල්ලි කොයි මේ එකක් නැද්ද එහෙම කියලා ඔයලා බලලා දැන් ගන්න විදිහක් නැතුව නම් මොකද කරන්නේ? වෙන එකක් කරන් දුවවන්න ඕන. දුවන්න නැතුව බෑනේ අන්න තුන්වෙනි ප්ලේස් එකේ තියෙන ලකුණ හම්බ වෙනවා. මේ හම්බ වෙන එක නැති වෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ඔය 9 වසරේ 10 වසරේ ආදරය කර ඉන්න චූටි දුවල පුතාලා ඉන්නේ ගින්. හරිද? කපල් එකකින් එකෙක්ව තෝරලා උට අර මේ අංකිකුත් තරලා දානවා දුවපන් කියලා ට්‍රැක් එකට දානවා. හරිද? දැන් මේ දාපු කොල්ලට ජීවිතේටම දුවන්න බෑ. අර දුවන්න බෑ. මොකද දුවලත් නැහැ. මුවෙන් ප්‍රැක්ටිස් කරන මිනිස්සුෙකුත් නෙවෙයි දුවන්න පුළුවන් නම් ක්‍රීඩා කරනවනේ. හරිද? උට පුළුවන් එක තමයි මෙතන මේ කර හිටියේ. හරිද? දැන් මේක දැම්මට පස්සේ මොකද කරන්නේ? දැන් මූ බය. හරිද? කොහොමද මන් දුවන්නේ? හරිද? සුදාමි බලාගෙන ඉන්න. හරිද? තාත්තිට සෑහෙන ප්‍රශ්න මේ සුදාමි බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ දැන්? වටේ පිටේ වුණත් බලන් ඉන්නවා. හරිද? මේ දුවන එක නම් කොහොම හරි කරගත්ත හැකි අන්තිමේ තමයි අප්සෙට් එක. හරිද? දැන් කරන්න දෙන්නේ නැහැ. මූ කල්පනා කරා මෙහෙම. හරිද? අම්මිත් බලාගෙන ඉන්නේ අම්මිගේ ශක්තියත් මට තියෙනවා කියලා මොකද කරන්නේ ඕනේ වාක් සෙට් ගෝ කියප හැටියේ මුළු ඇඟේම තියෙන හයිය දානවා කකුල් දෙකට මිනිහා ගිහිල්ලා මෙතන බලනවා නැවතිලා හරිද බලනකොට මූ එක හරිද දැන් මෙයා කායක දැන් අර හොඳට දුවලා ප්‍රැක්ටිස් වුණා තාම ඊට පස්සේ එනවා හරිද බයි දැන් ඔන්න මේ කතන්දරේ පොඩ්ඩක් සැලකුවාට පස්සේ ඔයාලට තේරෙනවා පුතා මේ කොල්ලට සාමාන්‍යයෙන් දුවන වේගයක් තියෙනවා. ඒ කියන්නේ මේ මහා ලොකු වේගෙන් දුවන මිනිස්සෙක් නෙමෙයි. උට දුවන්න පුළුවන්. සාමාන්‍ය වේගෙන් ඌ දුවන්නේ. හරිද? මොබයිල් එක පෙන්නුම් තකේ මොබයිල් එක දුව දෙන්න ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ වෙලාවේ මොකද උනේ? මේ වෙලාවේදී උනේ මෙයාගේ අර සාමාන්‍ය දුවන වේගය මොකද උනේ? පට ගාලා වැටුනේ. වැඩි වෙන්න හේතුව මොකද්ද? මෙන්න මෙතන ඉන්න සුදාම්මි තමයි මේ සුතාත්තිගේ දුවන වේගය වැඩි කරන්න හේතුව. අන්න එහෙනම් අපි කියනවා මේ වෙලාවේ උත්තරේ කවුද? සුදාමියා. හරිද? එතකොට අපි අර පළවෙනි කන්ඩිෂන් එක හරි. ප්‍රතික්‍රියාවේ වේගය වැඩි කරන එක. මේ අම්මිය බහලා දීවද ට්‍රැක් එකේ දුවන්න කියලා නෑ. මෙයා මොකද කරන්නේ? තාත්ති දුවන්න කියලා කෑ ගන්න එක තමයි කරන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? උත්ප්‍රේරකයක් විදියට ක්‍රියා කරලා වේගයත් වැඩි කරනවා. ප්‍රතික්‍රියාවට සහභාගී වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපේ කන්ඩිෂන්ස් දෙකම හරියනවා. මෙන්න මේ එක්සැම්පල් එක. අර උදාහරණ දෙන්නම් ඒ තියෙනකන් වැඩි පැහැදිලි කරගන්න. උත්ප්‍රේරකයක් කියලා කියන්නේ එහෙනම් මොකද්ද? ප්‍රතික්‍රියාවකදී වැය නොවන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන මේ පද්ධතියට බාහිරගත කරන ද්‍රව්‍යයක් තමයි මොකද්ද කියන්නේ? උත්ප්‍රේරකයක් කියලා කියන්නේ. හරි එහෙනම් සුදාත්තිගේ මේ මීටර 100 දුන කතාවෙන් ඔන්න ඔය වැඩේ ගොඩ දා ගන්න ඕනේ. මේ
එක්සෑම් එක දක්වනවා. අය මේක අමතක නම් වෙන්න බෑ. ඔයාලා කවදා හරි ගමන්නේ එක්ස් මේ A level වලට මැත්ස් බයෝ කරන්න ගියොත් කෙමිස්ට්‍රි වලට අනිවාර්යෙන් ඔන්න ඔය කියන පාර්ට්ස් තියෙනවා. හරිද? මේ චූටි දේවල් පුතා. හරිද? ඒ විදිහට රසවත්ව කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. රයිට්? අපි යන් දාගමු නෝට් එක මේකේ. රයිට්? ගන්න.